හයි යාළුවනේ ඔන්න 2025 අවුරුද්දට අපි සිරිපා කරුණාව කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැබැයි මේ ගමන ටිකක් විශේෂයි. මොකද අපි දෙන්න විතරක් යනව වෙනුවට මේ පාර ගමනට අපේ පවුලේ ගොඩක් අය එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි හැමෝමත් එක්ක උදේ පාන්දර 4ට විතර ලෑස්ති වෙලා මේ ගමන අනුරාධපුරේ ඉඳන් පිටත් වෙනවා. අනුරාධපුරේ ඉඳන් කුරුණෑගලට ඇවිල්ලා නුවර හරහා හැටන් මස්කෙලිය පාරෙන් සිරිපාදේට ළඟා වෙන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. උදේ පාන්දරක තියෙන සීතලයි මීදුමයි එක්ක වැඩි තදබදයක් නැති වටපිටාවක් දිහා මෙහෙම බලාගෙන යන එකත් මනසට ලොකු නිදහසක්. හැටන් මස්කෙලිය පාරේ යනකොට අපිට බොහොම ලස්සන වුණත් ශෝකජනක කතාවක් එක්ක තියෙන මෙන්න මේ සප්ත කන්‍යා කඳුවැටිය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පාර දෙපැත්තේ බොහොම ඈතට යනකම් කොළම කොළ පාට පේන ලස්සන තේ වතුත් තියෙනවා. මේ පාර අපේ ගමනේ වැඩිපුර කෝඩුකාරයෝ හිටපු නිසා මකර තොරණ ගාවින් කෝඩුකාර චාරිත්‍ර සිදු කරලා පන්සිල් සමාදන් වෙලා ශ්‍රීපාදේ වන්දනා කරන්න තමයි මේ අපි ලෑස්ති වෙන්නේ. හයි යාළුවනේ දැන් අපි හැටන් නන්දතන්නේ පාරෙන් අද සිරිපා කරුණා කරන ගමන් ඉන්නේ. දැන් වෙලාව නම් පැය 7:00ට විතර ඇති. අද අපි දෙන්න විතරක් නෙමෙයි අපිත් එක්ක පවුලේ හැමෝමත් ඇවිත් ඉන්නේ. එහෙනම් මේ හැමෝමත් එක්ක තමයි අපි සිරිපා කරුණාව කරන්නේ. තාම කාලගුණේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ලීබර කාලගුණයක් හවස තිබ්බත් තාම නම් මෙහි පොදක් වත්තට නැහැ. ප්‍රශ්නයක් නැතුව තියෙනවා. අපි මකර තොරණ පාස් කරා. ඒ වගේම සීත ගඟුල රතු පාලමත් පාස් කරලා තියෙන්නේ. අද අපි ගෙදර කට්ටියත් එක්ක යන හින්දා චුට්ටක් මහන්සි ඒගොල්ලොන්ට ඒ හින්දා නතර වෙවි එහෙම යන්නේ. එහෙනම් දිගටම රැඳිලා ඉන්න උඩට ගිහිල්ලා බලමු. හවස 6ට විතර පටන් ගත්තත් අපි ශ්‍රීපාදේ ඉහළ මළුවට ළඟා වෙනකොට පාන්දර 4ට විතර ලං වෙලා තිබ්බා. මොකද ගොඩාක් සෙනඟ හිටපු නිසා අපිට මහගිරි දඹේ ඉඳන් මළුවට ළඟා වෙන්න පැය 4කටත් වඩා වැඩි වෙලාවක් ගියා. ඉතින් ඒ හිටපු සෙනඟයි බැහිබර කාලගුණේ එක්ක අපිට රෑ තව වීඩියෝස් නම් මුකුත් කරන්න බැරි වුණා. අපි පහුවෙන්ද උදේ ඉරසේවය බලන්න ඕන හින්දා පාන්දර 4ට විතර ඉරසේවය බලන අදහසින් ඉහළ මළුවේ නතර වුණා. උදේ තේවා හඬයි හඳුන් කුරුවල සුවඳයිත් එක්ක සිරිපා කරුණා කරන කෙනෙක් ඉරසේවයත් බලන්න ඕනම දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. රතුම රතු පාටට දිලිසෙන අහසක් මැද්දෙන් තිතක් වගේ මතුවෙලා විනාඩි 2-3ක් ඇතුළත සුදු පාටින් වැහිලා තියෙන කඳු මුදුන් කොළපාට පරිසරයක් මැද්දෙන් ඉර උඩට මතුවෙලා මුළු අහසටම එළිය දෙන එක වීඩියෝ එකකින් පේනවටත් වඩා S2කින්ම බලා ගන්න පුළුවන් නම් ඒක හරිම ලස්සනයි. ධම්මා
ඉරසේවයත් බැලුවට පස්සේ හෙමින් මහන්සි ඇරලා අපි පල්ලෙහාට බැස්සා. ඉතින් සිරිපා කරුණා කරන්න බලන් ඉන්න හැමෝටම ඒ අවස්ථාව ඉක්මනටම හම්බෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ වීඩියෝ එක බැලුවා නම් ලයික් කරන්න, ඒ වගේම ඔයගොල්ලෝගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ගිහින් එන්නම්.